වැඩි වෙලා තියෙන සියලුම අවස්ථාවලදී Tamanගේ ආදායම අස්වැසුම ඇතුළුව වැඩිහිටි දීමනාව ඇතුළුව එහෙම නැත්නම් ගුරුවරුන්ට ලැබුණු වැටුප ඇතුළුව ඒ සියල්ල ලැබුණේ නොතිබුණු මුදලක් ඒ කියන්නේ අලුතෙන් හොයාගත්ත නැති මුදලක් තිබුණු තැනින් අරගෙන දුන්නා. ඒ කියන්නේ මොකද්ද? ඔබටම බදු ගහලා ඔබටම දුන්නා. ඡන්දෙට කලින් කිව්වා වගේම ගොඩක් බොරු කියනවා. දැන් ඒ බොරු ගණිත ශාස්ත්‍රය අනුව කියනවා. අනේ මේ මිනිස්සු නේද අපිට ඡන්දෙ දුන්නේ. මේ මිනිස්සු අපේ කතා අහලා නේද ඡන්ද පොලට ආවේ. අපි මේ මිනිස්සුන්ට යමක් කරන්න ඕන නේද? මේ සහකම්පනිය එනකොට තමයි අපිට අභිලාෂය එන්නේ කොහොම හරි මොකක් හරි කරන්නට ඕන කියලා. මිනිස්සුන්ට සේවයක් කරන්නට ඕන. මිනිස්සු ආර්ථික අර්බුදයෙන් ගලව ගන්නට ඕන කියලා. ඉතින් මේක මේ ආණ්ඩුවට නෑ. මේගොල්ලා ලොකු නව ලිබරල් මුක්කුවක් ගහලා මේ රටේ හිටපු ලොකුම විධායක ජනාධිපතිවරයා වෙන ක්‍රූරතමයයි සැලකූ ඔහු මරමුයයි පෝස්ටර් ගාපු ජේ.ආර්. වත් මෙතරම් ධනවාදී ප්‍රවේශයක් ගත්තේ නෑ තම රටේ ආර්ථිකය ගැන. ඒතර ආර්ථිකය සම්පූර්ණයෙන් සංකෝචනය වෙලා අපේ අතේ සල්ලි නෑ, ව්‍යාපාර දුවන්නේ නෑ, කඩේට වෙළඳාම නෑ, ඔබට කන්න නෑ, ඔබට සතුටක් නෑ, ඔබට බලාපොරොත්තුවක් නෑ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි නව ලිබරල් ආර්ථිකය කියන්නේ. ඒ කියන්නේ ජනතාවට හෙන ගැහුවත් ජනතාවට මොනවා වුණත් කමක් නෑ. ක්‍රමය දුවන්න ජනතාව පුළුවන් තරම් සූරා කාලා ඒ සූරා කෑම තුලින්ම තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් කරා හඩ්සන් සමරසිංහ කියලා මහත්තයෙක්. දැන් හඩ්සන් සමරසිංහ මහත්තයා ඒ කාලේ ඉඳලම උදේට වැඩසටහනක් කරනවා. එතුමා මොනවා හරි අපි කිව්වම දන්නවා ඒක තමයි ජනාධිපතිතුමාගේ මතය කියලා. දැන් හඩ්සන් නැහැ. දැන් අර ඉන්නවා YouTube කීප දෙනෙක්. අනේ YouTube 3-4 බැලුවම පුළුවන් ඊළඟ මාසයේදී හිරේ යන්න රජගෙදර කතා කරලා තියෙන්නේ කවුරු ගැනද කියලා. නම් වශයෙන්ම කියනවා. මගේ නමක් තියෙනවා ඒක. මම අර එතුමාන්ලාගේ ඒ අර විප්ලවීය භාවිතය අත්දකපු කෙනෙක් හැටියට ඒකට දැනීමක් තියෙන කෙනෙක් හැටියට මම හිතනවා එතුමාලා මේ ඔය යාන්ත්‍රණය කොච්චර භාවිතා කරන්න උත්සාහ කරත් වැඩි කල් ගෙනියන්නට බෑ කියලා.